ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්ක අලුත් අවුරුද්දෙන් පස්සේ මගේ අලුත්ම වීඩියෝ එක නැත්නම් අලුත්ම වොල්ග් එක සමග තමයි ඔයාලා එකතු වෙන්නේ. සිතරණ මනෝපදේශන ආයතනයේ හැමදාමත් ඔබගේ ජීවිතේට ඉතා වටිනා වැදගත් වෙන කරුණු ගොඩක් ගෙන උන්නානේ. ඉතින් අදත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දන්නවා ඇති මගේ වීඩියෝත් එක රැඳිපු ගොඩක් අය දන්නවා මම රිලේෂන්ෂිප් ගැන බ්‍රේක්අප් වෙච්ච රිලේෂන්ෂිප් ගැන නැත්නම් රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා සහ ගොඩක් අය මම විවාහ පූර්ව විවාහ උපදේශනයේ සම්බන්ධ මේ වගේ වොල්ස් ගොඩක් ඔයාලට ගෙනාවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම ඉතා වැදගත් වටිනා මාතෘකාවක් ගැන. ඔබගේ පාර්ට්නර් එහෙම නැත්නම් ඔබගේ ලයිෆ් පාර්ට්නර් වෙන්න ඉන්න කෙනා ඔබ ආදරය කරන කෙනා එයාට හරියට කේන්ති යනවද? ඒක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කේන්ති යාම ගැන කතා කරනකොට ඇත්තටම සමහරක් විට කේන්ති යාම නිසා ඔබට යාව එපා වෙලා ඇති. සමහරක් විට ඔබ හිතලා ඇති අපේ සම්බන්ධතාවය මෙතනින් නවත්තමු. අපි මේක බ්‍රේක් අප් කරමු කියලා ගොඩක් වෙලාවට කිවුන අවස්ථාවක් ඇති. අනිවාර්යෙන්ම මම හිතනවා එහෙම ඇති කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔබට හිතෙන්නේ මොකක්ද? ඔහු ඇය මම කියන්නේ මෙතනදී ගෑනු ළමයාගේ පාර්ශවයෙන් විතරක් නෙමෙයි පිරිමි ළමයාගේ පාර්ශවයෙන්ුත් අනිවාර්යෙන්ම දෙගොල්ලොන්ටම කේන්ති යන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි මේ කේන්තිය පාලනය කරගන්නේ කොහොමද? එහෙමත් නැතිනම් මේ කේන්ති යාම සම්බන්ධව තියෙන හේතුව මොකක්ද කියලා අපි දැනගමු. ඇත්තම කියනවා නම් සාමාන්‍යයෙන් කේන්ති යාම කියන එක ඕනම පුද්ගලයෙක්ට ඕනම මිනිසෙක්ට වෙන්න පුළුවන් කාරණාවක්. මොකද අපේ මනස තුළ තියෙන යම් ආවේගශීලී ආවේගකාරී හේතුවක් නිසා අපේ මනසේ තියෙන අපි දන්න ඉඩ් කියන පුද්ගලයා නිසා ගොඩක් වෙලාවට අපි කුමක් හෝ දෙයකට අපිට කේන්ති යාම සිද්ධ වෙනවා. එතකොට මේ කේන්ති යාම නිසා මේ කේන්ති යාම හොඳටම ඉස්මතු වෙන අවස්ථාවක් අපි කියන්නේ ස්පෝටනේ වෙන අවස්ථාව. මේ ස්පෝටනේ වෙන අවස්ථාවේදී තමයි කේන්ති පුපුරා යාම සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාවේදී ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති සමහරක් විට ඔබට දැනුවත් වෙලත් ඇති. සමහරක් ගොඩක් අය ඉන්නවා සමහරකට තමන් ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. එයාලට අර තමන්ගේ කේන්ති පිට කරගන්නකොට එයාලට ඒගොල්ලන්ට ගහන්න පුළුවන් කමක් නැහැ නේ. එතකොට එයාලා ඒගොල්ලන්ගේ කේන්ති පිට කරන්නේ එක්ක ළඟ තියෙන පුටුවකට හරි ඩෙස් එකකට හරි නැත්නම් වීදුරු භාණ්ඩයක් හරි පොලේ ගහලා තමයි ගොඩක් වෙලාට ඒගොල්ලෝ කේන්ති පිට කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී සමහරකට මම කියන්නේ දැන් මෙතනදී කේන්ති අසාමාන්‍ය විදිහට කේන්ති යන අවස්ථාවක් ගැන නෙවෙයි. සාමාන්‍ය දුරට කේන්ති යන්න පුළුවන්. සමහරක් විට ඔබගේ ලයිෆ් පාර්ට්නර්ට ඔබ කියන හේතුවක් නිසා ඔබ වැරදි සහගත දෙයක් කරා කියලා සමහරක් විට ඔබ කොටට ඇඳයි කියලා ඔබ මේකප් එකක් දැම්මයි කියලා මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔහුට කේන්ති යන්න පුළුවන්. ඒතකොට එවැනි අවස්ථාවකදී ඔබ කේන්තිය පාලනය කරගන්නේ කොහොමද? හරිම සුළු දෙයක්. කේන්තිය පාලනය කරගන්න ඔබට කරන්න තියෙන්නේ ඔබ ආදරය කරන කෙනාට එක පොඩි සිප වැළඳ ගැනීමක් කරා නම් ඒක එයාට මුළු ලෝකෙම තරම් වටිනවා. ඉතින් අපි ආදරය කරන අයත් එක්ක ගොඩක් අයට අපි ගනුදෙනු කරන්නේ අන්න එහෙම. ආදරයෙන් තමයි සහ සෙනෙහස මෙන්න මේ වගේ දේවල් වලින් කියා කරනවා නම් මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපිට ගොඩක් වෙලාවට මේ කේන්තිය කියන එක පාලනය කරගන්න බලන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔබට ඔහු ඇයට කේන්ති යන අවස්ථාවක් ඔහුට හෝ ඇයට කේන්ති යන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී පොඩි සිප වැළඳ ගැනීමක් සිදු කරා නම් ඒක කිසිදු ප්‍රශ්නයක් නෑ. මොකද ඒක අපි කියන්න ලැජ්ජ වෙන්නවත් කාටවත් කරන්න පුළුවන් කරන්න ලැජ්ජ වෙනවත් කිසිම දෙයකට නෙවෙයි. එතකොට අපිට එවැනි දෙයකට මුහුණ දෙන්න පුළුවන්. එවැනි ට්‍රීට්මන්ට් එකකට නැත්නම් එවැනි පොඩි ටිප් එකකට යන්න පුළුවන්. මම දුන්නේ පොඩි ටිප් එකක් විතරයි. ඒ වගේම තවත් අවස්ථාවලදී පුළුවන් ඔබට සමහරක් විට ඔහුට කේන්ති යනවා වෙන්න පුළුවන් ඔබට කේන්ති යනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබ දෙදෙනාම කේන්ති ගියොත් මේ කාරණාව සහ මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද මේකට රෙස්පොන්ස් කරන්නේ? අපි රියැක්ට් කරන්නේ කොහොමද? ඒ වගේ අවස්ථාවකදී ඔබ එක්කෙනෙක් නිවෙන්න ඕනේ. එතකොට ඔබට කරන්න පුළුවන් නම් ඔහු කැමති දෙයක් තියෙනවා නම් නැත්නම් ඇය කැමති දෙයක් තියෙනවා නම් අපි දුමු අපි එළියට යන් චුට්ටකට අපි පොඩක් චැට් එකක් දාන්න යමු නැත්නම් අපි shopping කරන්න යමු. මෙන්න මේ වගේ දෙයක් කියලා පොඩි වෙලාවකට එයාගේ අර කේන්තිය නමතක කරනකොට එයාගේ මනසේ එතකොට එයාර වෙන ක්‍රියාවකට ඒක යොදවනකොට එයාට ටිකෙන් ටික ඒක අමතක වෙලා යනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කේන්ති යන වෙලාවට ගොඩක් වෙලාට කියන්නේ ඕනම කෙනෙක්ට එයා ඒ කරන ක්‍රියාව වෙනත් පැත්තකට යොමු කරන්න නැත්නම් වෙනත් ක්‍රියාවකට වෙනත් ඇක්ටිවිටි නැත්නම් ගෙදරින් එළියට යන්න බලන්න නැත්නම් අපි කියන වීඩියෝ ක්ලිප් එකක් බලන්න ඩාන්ස් කරන්න කරන සමහරක් අය මම ගොඩක් වෙලාට දැකලා තියෙනවා කේන්ති යනකොට කේන්ති පාලනය කරන්න හරි අමාරු වෙන හොඳට සින්දු දාලා නටනවා. සමහරක් අයට කේන්ති ගියාම හොඳට කන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපි කේන්ති යාමේදී පොඩි පොඩි ටිප්ස් තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ඔබත් කරලා බලන්න. ඉතින් එහෙම වුණොත් තමයි සාමාන්‍ය මේ කේන්ති කියන එක පාලනය කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මේ සාමාන්‍ය කේන්තිය. නමුත් අසාමාන්‍ය, ඒ කියන්නේ ඇබ්නෝමැලිටි විදියට කේන්ති යාම ගැන කතා කරොත් නම් ඒක අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඉතින් වෛද්‍යවරයෙක් කරා හමු වෙලා ඔහු ඇය අනිවාර්යයෙන්ම යොමු කරනවා මනෝපදේශයට යොමු වෙන්න කියලා. මොකද අසාමාන්‍ය කේන්ති යාම කියලා කියන්නේ සාමාන්‍යයෙන්
මේක අවුරුදු ගාණක් තිස්සේ නැත්නම් එයාගේ උපතේ සිටම වෙන දෙයක් වෙන්න පුළුවන්. සමහර ජානමය සාධක වෙන්න පුළුවන්. නැත්නම් සමහරක් වෙලාවට අපි කියනවා එයාගේ කර්මීය රූපව, ආත්මීය රූපව එයා සංසාරයෙන් පතාගෙන සංසාරයෙන් ගෙන එන හැකියාවන් වෙන්නත් පුළුවන්. සංසාරයෙන් ගෙන යන හේතුවක් නිසා සමහරක් වෙලාවට එයාට කේන්තියාම වෙන්නත් පුළුවන් කියලා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගොඩක් තියෙනවා අසාමාන්‍ය කේන්තියාමේදී. සමහරක් වෙලාවට කේන්තියන් එයාට හේතුවක් වෙන්න පුළුවන්. කුඩා කාලේදී ඇතිවෙච්ච ආමීරි අත්දැකීමක් වෙන්න පුළුවන්. විඳපු දෙයක් වෙන්න පුළුවන් සහ කුඩා කාලේදී එයා දැකපු යම් දෙයක් නිසා ඒ අමිහිරි අත්දැකීම් නැවත මතක් කරන අපි කියන ෆ්ලෑෂ් බෑක් වෙනකොට කේන්ති යන අවස්ථාවල තියෙනවා. මොකද කුඩා දරුවන්ට එවැනි අවස්ථාවන් වෙලා තියෙනවා. අපි උපදේශනය කරනකොට එයාලගේ ඒ මනසේ රැඳිච්ච ඒ බ්ලැන්ක් එක යවන්න හරිම අමාරුයි. ඉතින් එවැනි අවස්ථාවලදී අපි හිප්නොതെරපි සේවන නැත්නම් මෝහනය කියන ක්‍රමයට යොමු වෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී තමයි අපි එවැනි ක්‍රමවේදයන් මගින් තමයි සමන උන්ගේ මතකයේ තියෙන ඒ අඳුරු මතකයන් යවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම අද කතා කරන්න හිතුවේ ඇත්තටම ඔබ ආදරය කරන කෙනා, ඔබගේ ලයිෆ් පාර්ට්නර් වෙන ඉන්න කෙනා, ඉතින් එයාටත් මේ විදිහට කේන්ති යනවා නම් ඔබට පුළුවන් මෙන්න මේ වගේ ටිප්ස් භාවිතා කරලා ඒ කේන්තිය නැති කරගන්න. ඉතින් ඇත්තටම කියනවා නම් අපි බ්‍රේක් අප් වලට යනවට වැඩිය, මොකද විවාහ වෙලා දික්කසාද කියන නඩු වලට යනවට වැඩිය මේ වැනි පුංචි දෙයකින් අපි මේ දේවල් නවත්ත ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ඔබ දන්නේ නැතුව ඇති සමහරක් වෙලාවට දික්කසඳ නඩුවලට ගියාට පස්සේ ඒ අහන ප්‍රශ්නත් එක්ක උන්ට කටයුතු කරන්න හරිම අමාරුයි. ඉතින් ඒක නිසා ලංකාව ඇතුළත ගොඩක් දික්කසඳ නඩු ගෙදලා යනවා සහ මේ ආදරය කරන අය මේ බ්‍රේක් අප් වෙනවා. ඉතින් ඒක නිසා අපිට හොඳම දේ තමයි මම උපදේශනයෙන් ඔබට ගෙනත් දෙන්නේ හරිම වටිනා වැදගත් කාරණාවක් කියලා මම හිතනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔබට වැදගත් වෙන කාරණාවන් ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්න, ඔබගේ ජීවිතේ හැමදාමත් ආදරෙන් පුරව ගන්න එකතු කරපු දේවල්. ඉතින් හැමදාමත් අපි සිතන මොන උපදේශන ආයතනෙන් ඔබට ගෙනුවන්නේ ඔබගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන සහ ජීවිතය හරිම ආදරවන්තව ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔබගේ මනසට සෑහලුවක් ගෙන දෙන දේවල් තමයි හැමදාම ගෙන දෙන්නේ. ඉතින් අපිත් සමග එකතු වෙන්න ඔබට අවශ්‍ය සියලුම සේවාවන්, ඒ කියන්නේ මනෝ ප්‍රතිකාර සේවාවන් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර මේ හැම දෙයක්ම අපි හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් නැවතත් මේ වගේම වටිනා ඉතාමත් වැදගත් වීඩියෝවත් සමග එකතු වෙනකම් මම ඔබගෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම බොහොමත් ස්තුතියි.